ඔබ දන්නවද ඔබගේ ගොයමේ කීඩෑවන්ගේ බිත්තර හා සිසු අවස්ථාව පවතිනවා නම් ඔබ භාවිතා කරන්න ඕනේ Java upload වැනි අංක 16 කේතංකයේ සහිත වෙළඳ නාම තියෙන කෘමිනාශක බව. එහෙම නැත්නම් ඔබගේ ගොයම යම් තාක් දුරට කීඩෑ හානිය ඇවිල්ලා වසංගත මට්ටමට ඇවිල්ලා නැත්නම් ඔබ භාවිතා කරන්න ඕනේ අංක 4 කේතංකයේ සහිත වෙළඳ නාම තියෙන Actara, Chess, ඒත් එක මේ Bidacloprid, එවිසෙට් වගේ කෘමිනාශක බව. එහෙම නැත්නම් ඔබගේ ගොයම මේ වෙනකොට කීඩෑ පිලිස්සුම ඇවිල්ලා වසංගත මට්ටමට අපේ කීඩෑ හානිය පැතිරිලා නම් ඔබ භාවිතා කරන්න ඕනේ BPMC මාසල් 20 වැනි කෘමිනාශක බව. ඒත් එක්ක මේ කෘමිනාශක වගේම අපි මේ කීඩෑ හානිය කියන එක නිවැරදිව අපි කොහොමද හරියටම පාලනය කරන්නේ කියන එක තමයි මේ වීඩියෝ එක පුරාටම කතා කරන්නේ. අපිත් එක්ක එකතු වෙන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි අද කතා කරන්න හදන්නේ අපේ වී වගාවට ප්‍රධාන වශයෙන් හානි කරන මේ දුමුරු පැල කීඩෑව ගැන කතා කරන්න. ඉතින් අපි මේ දුමුරු පැල කීඩෑවගේ හානිය අපි හඳුනාගෙන නිවැරදි ලෙස පාලනය කරන විදිහ ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් අපේ වීඩියෝ එක පුරාවටම අපි මේ ගැන ඔයාලට අද කතා කරන්න සූදානම්. ඉතින් මේ වී වගාවේ ප්‍රධාන පලිබෝධකයෙක් විදිහට අපි හමුවන මේ දුමුරු පැල කීඩෑව අපේ වී වගාවේ පාදස්තේ තමයි යාලගේ ජීවිතේ ගත කරන්නේ. ඉතින් මෙයාලා යෂෝරාබන සතුන් හින්දා අපේ ගොයමේ යෂෝරා බීලා ගොයම පිලිස්සුන ස්වභාවයක් සහ තවත් හානි උඩ වුණාම මේක මණ්ඩි ආකාරයෙන් පිලිස්සුන ස්වභාවයක් අපේ ගොයමේ තියෙනවා. ඉතින් මෙයාලගේ ආකාර දෙකක් අපිට හම්බ වෙනවා. මෙයාලගේ එක ආකාරයක් තියෙනවා දිගු පියාපස් සහිත කීඩෑවන් ඉන්නවා. මෙයාලා තමයි ඉතින් ගොයමෙන් තැනින් තැනට වෙනත් ශේෂ්ත්‍ර වලටත් ගිහිල්ලා හානිය පමුණවන්නේ. ඒත් එක්ක මෙයාලා අපේ ගොයම් කරලේ වී යට වලටත් හානි කරලා වී යට බොල් කිරීමක් සිද්ධ කරනවා. ඒත් එක්කම තව ආකාරයක් ඉන්නවා අපේ මේ දුමුරු පැල කීඩෑවන්ගේ කෙටි පියාපත් සහිත ආකාර. ඉතින් එයාලා නම් පාදස්තේ ඉඳලා අපේ ශේෂ්ඨයට හානි කරනවා. එයාලා වී යටේට හානි කිරීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ආකාර දෙකක් අපිට හමු වෙනවා. ඉතින් මෙන්න මේ කීඩෑව කොච්චර හානි ප්‍රමාණයක් අපිට පමුණවනවද? අපි කොහොමද මේක නිවැරදි පාලනය කරගන්න විදිහ තමයි අපි ඊළඟට කතා කරන්නේ. මේකදී අපිට බලාපොරොත්තු වෙනවා අපි හැම වෙලේම මේක කුසි රසායනිකයෙන් තොරව අපි කීඩෑ හානි පාලනය කරගෙන අපේ සාක්කුවට කීයක් හරි ඉතුරු කරන විදිහ තමයි අපි මේකෙන් කතා කරන්න උත්සාහ කරන්නේ. වී වගාව ගත්තාම අපේ වී වගා ශේෂ්ත්‍රයේ බොහෝ විට අපිට කීඩෑවන් කියන එක හම්බ වෙනවා. නමුත් සමහර දේශගුණික කාරණා හා අපේ ගොවි මහත්තුරු සමහර නොකළ යුතු දේවල් කරනවා. ඉතින් එන්නේ මේ වගේ අවස්ථාවක තමයි අපිට මේ කීඩෑව හානිකර මට්ටම දක්වා වර්ධනය වෙන්නේ. ඉතින් අපි මේ දේවල් මොනවද කියලා ඉස්සෙල්ලාම බලමු. ඉතින් අධික උෂ්ණත්වයක් පවතින කාලවලදී අපේ වී වගා ශේෂ්ත්‍රයේ අපි නිරන්තරයෙන් වතුර බැඳ තබනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට කීඩෑ හානිය වසංගත මට්ටමට වැඩි වෙන්න පුළුවන්. ඒත් එක්කම අපේ ගොවි මහතුරුන් නිරන්තරයෙන් කරන වැරද්දක් තමයි අධික ලෙස කුසි රසායනික පාවිච්චි කරනවා යම් හානියක් දුටු විගස. ඉතින් ඒකත් අපේ මේ කීඩෑ හානිය ගෙන්වා ගැනීමක් වගේ තමයි ඒ අවස්ථාවේදී අපි සිද්ධ කරන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ පැලමැක්කා හානිය ආවම නිරන්තරයෙන් කුසි රසායනික පාවිච්චි කරනවා. ඒකෙදි අපි මේ කීඩෑ හානිය මේ වගා ශේෂ්ත්‍රේ නැත්තම් අපි නැවත යාලා ශේෂ්ත්‍රයට ආවට පස්සේ යාලට වර්ධනය වෙන්න හොඳ ඉඩකඩක් හැදෙනවා. මොකද ඉතින් මේ වගා ශේෂ්ත්‍රේ කීඩෑවන් පාලනය කරන්න ඉන්න හිතකර සත්තු ටික ඒ වෙනකොට විනාශ වෙලා හින්දා. ඒත් එක්කම පුරුක් පණු හානිය, ඒත් එක්කම කොළ හකුළු දලබුවා හානිය, මේ වගේ හානිත් අපේ වගා ශේෂ්ත්‍ර වලට විටින් විට තැනින් තැන ඇති වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ සම්පූර්ණ ශේෂ්ත්‍රයටම අපේ ගොවි මහත්තුරු අහිතකර ලෙස කුසි රසායනික පාවිච්චි කරනවා. ඒකෙදිත් අපිට කීඩෑ හානිය පැමිණෙන්න ඉඩකඩ විවර වෙනවා. ඉතින් අපි ඒ වෙලාවට කරන්න ඕනේ ඒ හානිය තියෙන ස්ථාන වලට විතරක් ස්ථානීයව අපි කුසි රසායන පාවිච්චි කරනවා නම් අපිට කීඩෑ හානිය පැමිණීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපේ ගොවි මහතුරු යායකට වගා කරන්නේ. ඒ වගේ අවස්ථාවලදී යායේ වගාව පහුවෙලා තනින් තන කඩ වගාව යනකොටත් කීඩෑ හානිය පැමිණෙන්න පුළුවන්. ඒත් එක්කම අපේ කුඹුරු වගාවේදී අපි නිරන්තරයෙන් අපි නියර කියන එක පිරිසුදුව තබා ගන්න ඕනේ. ඒත් එක්කම අපි රසායනික පොහොර භාවිතයත් නිසි ආකාරව සිද්ධ කරන්න ඕනේ. ඒකෙදිත් අපිට කීඩෑ හානිය එන්නේ නැතුව අපිට පාලනය කරගන්න පුළුවන්. ඒත් එක්කම මෑත කාලීනව අපිට ආපු ලොකුම කරදරයක් තමයි මේ ගොයන් කහවීම කියන එක. මේ ගොයන් කහවීම කියන එකත් ගොවි මහත්තුරු වැරදි අවබෝධයක් සහිතව ගොඩක් වෙලාවට මේවටත් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරා. මේ නිසාත් අපිට ලොකු අවදානමක් මේ කන්නේ තියෙනවා. කීඩෑ හානිය ඉදිරියට පැමිණීමේ ඉඩ කඩක් තියෙනවා. ඉතින් අපි මේ දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. ඒත් එක්ක මේක හඳුනාගෙන කොයි මට්ටමේද අපි මේ කීඩෑ හානිය පාලනය කරන්න කියන එක
කතා කරමු. ඊළඟට බලමු අපි මේ වගාවට ක්‍රීඩාවන් එන එක වළක්වා ගැනීම සහ ආවොත් කොහොමද අපි මේක පාලනය කරගන්න විදිය අපි හරියට කතා කරමු. ඉතින් මේකෙදි අපි ඉස්සල්ලාම බලන්න ඕනේ මේ අපිට ක්‍රීඩාව අපේ ශ්‍රේෂ්ඨයට එන එක වළක්වන එක. ඒකෙදි ප්‍රධානම කාරණේ මම හැමදාම කියනවා වගේ අනිසි ලෙස කුසල රසායනික පාවිච්චි කරන්න එපා. මේකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම අපිට වසංගත මට්ටමට මේ කෘමීන්ගේ හානි වැඩි වෙන්නේ. ඉතින් ඒක අපි අවම කරගන්න ඕනේ. ඒත් එකම යායකවර වගා කරන්න ඕනේ. අපි හොඳ පැල ඝනත්වයක් අපේ ශේෂ්ත්‍රයේ පවත්වා ගන්න ඕනේ. ඒත් එකම ජල වාහනය හොඳින් දියුණු කරලා නිරන්තරයෙන් වතුර බැඳ තැබීම අවම කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ දේවල් එක්ක අපිට පුළුවන් කීඩෑව අපේ වගා ශේෂ්ත්‍රයට එන එක අවම කරන්න. ඒත් එක්කම අපේ වගා ශේෂ්ත්‍රයට කීඩෑව වසංගත විදියට පැමිණෙනවා නම් අපි හඳුනා ගන්න අපි වගා ශේෂ්ත්‍රයට යන්න ඕනේ. වගාවේ කොයි අවධියේදී අපි ගොයම කියන එකත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපි කුසි රසායනිකයක් තෝරා ගැනීමේදී. ඉතින් අපි වගා ශේෂ්ත්‍රය බැලීමේදී අපේ වගාවේ කීඩ පඳුරක ගොයම් පඳුරක අපි සත්තු දෙන්නේ 3 දෙනෙක් වගේ ඉන්නවා නම් අපි නිරන්තරයෙන් මේක අධීක්ෂණය කරන්න ඕනේ. ඒත් එකම අපේ කුඹුරේ වතුර ටික කපලා ඉවත් කරන්න ඕනේ. ඒ විදිහට අපිට සුපරීක්ෂාකාරී ලෙස මේ වගාව පරීක්ෂා කරන්න පුළුවන්. ඒත් එක්කම අපේ වගා ශේෂ්ත්‍රයේ පඳුරක සත්තු 5කට 8කට වඩා වැඩියෙන් ඉන්නවා නම් අපි කුසි රසායනිකට යන්න ඕනේ මේක පාලනය කරන්න. ඉතින් ඒකෙදිත් අපි ගොයමේ හඳුනා ගන්න ඕනේ අපේ ශේෂ්ත්‍රයෙන් පරීක්ෂා කරද්දී අපේ වගා ශේෂ්ත්‍රයේ කීඩාවන්ගේ බිත්තර සහ සුහුඹුල් සිසු අවස්ථාව වගේ දේවල් පවතිනවා නම් අපි තෝරා ගන්න ඕනේ අංක 16 කේතංකයේ සහිත Java upload වැනි වෙනද නාම තියෙන කෘෂි රසායනිකයක් තමයි අපි තෝරගන්න ඕනේ. ඒත් එක්කම අපේ ගොයමේ බලන අවස්ථාවේදී ගොයම තවමත් කොළ පැහැතිව තිබෙන අස්වැන්න නෙලන්න තව කාලයක් පවතිනවා නම් අපි අනිවාර්යයෙන්ම අංක 4 කේතංකයේ සහිත කෘෂි රසායනික තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒකෙදී අපිට පුළුවන් ඔය ට්‍රාන්ස්ෆෝම්, එවිසෙට්, චෙස්, වර්ටැකෝ වගේ හෙමිඩැක්ලොපිට් වගේ කෘෂි රසායනික තෝරගෙන වර්ටැකෝ වගේ තෝරගෙන අපිට පුළුවන් හානිය අවම කරගන්න. ඒත් එක්කම අපේ වගා ශේෂ්ත්‍රයට යනකොට අපේ කීඩා පිලිස්සුම වගේ ඇවිල්ලා මේක වසංගත මට්ටමට පැතිරෙන අවස්ථාවක් නම් ඒත් එක්කම අස්වැන්න නිරන් ඉතාමත් ආසන්න නම් පමණයි අපි මේ මාසල් 20 BPMC වගේ සියලු සතුන් මර්ධනය වෙන කෘෂි රසායනික පාවිච්චි කරන්නේ. වගාවට ආරම්භයේදීම අපි මෙන්න මේ වගේ කෘෂි රසායනික පාවිච්චි කරොත් අපේ වගාවට කීඩේ හානිය අපිට ගෙන්නා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි නිරන්තරයෙන් පරීක්ෂා වෙන්න ඕනේ. ඒත් එක්කම අපේ කීඩේ හානි පාලනය කිරීමේදී අපි සෑම විටම ස්ථානීයව මේ කෘෂි රසායනික පාවිච්චි කරන අවම ලෙස ස්ථානීය කෘෂි රසායනික පාවිච්චි කිරීමේදී අපිට මේ හානිය අවම කරගන්න පුළුවන්. ඒත් එක්කම අපේ සාක්කුවෙන් යන වියදම අවම කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට පුළුවන් මේ හානිය ඇවිල්ලා තියෙන ලියදි කිහිපයට හරි නැගෙනහිර ඉඳලා බස්නාහිරට තීරු බෙදලා අඩි 5න් 5ට ඔයාලට පුළුවන් මේ පාදස්තේ තමයි මේ සතු වැඩිපුර ගත කරන්නේ. එන්නේ මේ පාදස්තේට වදින විදියට ඔයාලට පුළුවන් අක්කරයකට ටැංකි 8ක වගේ ප්‍රමාණයක් යොදා ගන්න. ඉතින් මේකෙදි ඔයාලා කලබලයට මේ කෘෂි රසායන පාවිච්චි කරන්න එපා. ඔබ ගොවි මහත්තයෙක් විදියට අපි බෙහෙත් වර්ග 10 15 ගැහුවා කියලා කියන එක නෙමෙයි අපි හැකියාව. අපි මේ ගහන එකවර වුණත් හරියට නිවැරදි ලෙස බෙහෙත් ටැංකිය 8 අක්කරයට ගහලා අපිට මේක පාලනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පවතින ලියදි 2 3ට හරි ඒ අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය හරියට නිවැරදි ලෙස පාවිච්චි කරලා අපිට මේ කීඩය හානිය පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒත් එක මම මේ කේතංකයක් ගැන සඳහන් කරා. මේ එකම කේතංකයේ සහිත බෙහෙත් විටින් විට පාවිච්චි කරන්න එපා. ඔබ අංක 4 කේතංකයේ සහිත චෙස් වගේ බෙහෙත් එකක් පාවිච්චි කරන නැවත එවිසෙට් වගේ බෙහෙත් එකක් අංක 4 කේතංකයේ සහිත බෙහෙත් එකක් පාවිච්චි කරන්න එපා. ඒකෙන් අපිට මේ හානිය පාලනය කරගන්න බෑ. ඔබ අංක 16 බෙහෙත් එකක් පාවිච්චි කරන ඊළඟට පුළුවන් ඔබට අංක 4 එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඊළඟට අංක 16 අංක 1 සහිත කේතංකයේ සහිත බෙහෙත් එකක් පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරන්න පුළුවන්. දිගින් දිගටම එකම කේතංකයේ සහිත බෙහෙත් පාවිච්චි කරන්න එපා. ඒකෙදිත් අපිට මේ පාලනය කරගන්න බැරි තත්වයකට එනවා. ඉතින් මම නැවතත් කියන්නේ කෘෂි රසායනික වලින් තොරව අපි මේ වගා ශේෂ්ත්‍රයේ හොඳින් ක්‍රියාකාරකම් ටික අපි හරි නිවැරදි කරගත්තොත් රසායනිකව නැතුව අපිට අපේ ක්‍රියාකාරකම් වලින් අපිට මේ හානිය වළක්වා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේක අන්නේ සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා.